දැන් ලෝකේ මේ software හදනවා කියන එක බිස්නස් එකක්. software හදලා සල්ලි වලට විකුණනවා කියන එක ව්‍යාපාරයක්. ටියුෂන් කියන්නේ ව්‍යාපාරයක් නෙමෙයිද? ව්‍යාපාරයක්. ව්‍යාපාරයකදී භාණ්ඩ විකුණන්නත් පුළුවන්, සේවා විකුණන්නත් පුළුවන්. විකුණන භාණ්ඩේ භෞතික භාණ්ඩයක් වෙන්න පුළුවන්. software එකක් විකුණනවා කියන්නේ software එක අතට අල්ලගලා බලන්න පුළුවන් එකද? බෑ. ඒතර ව්‍යාපාරයක්. ව්‍යාපාර කරනවා වගේම සේවා විදිහට නොමිලේ සේවාව සපයන්නත් පුළුවන්. දන්සැල් තියෙනවා, කෑම කඩක් තියෙනවා. දන්සැලේ නිකන් ගිහින් කෑව හැකි, කෑම කඩේ සල්ලි දීලා කෑව හැකි. ඉස්කෝලේ ගිහිල්ලා නිදහස් අධ්‍යාපනය ඉගෙන ගත්ත අය ක්ලාස් එනවා නම් පේමන්ට් එකක් කරලා එන්න ඕන. ඒකත් ව්‍යාපාරයක්. ඒතකොට ලෝකේ ව්‍යාපාර තියෙන්න ඕනද? ඔව්. රජයේ ස්පිරිතාලෙන් බෙහෙත් ගත්ත හැකි නොමිලේ. ඩිස්පෙන්සරි එකට ගිහිල්ලා වෛද්‍යවරයෙකුට පේමන්ට් එකක් කරලා ගත්ත හැකි. පෞද්ගලික රෝහලකින් ගත්ත හැකි බෙහෙත් සල්ලි ගෙවලා. ඒ වගේ ওই දෙකම ලෝකේ පවතිනවා. ඒ වගේ software ගත්තාම පරිගණකවල software හදලා විකුණනවා කියන එක ලෝකේ තියෙන ප්‍රධාන බිස්නස් එකක්. ඒතර Microsoft සමාගම කරන්නේ ওই ව්‍යාපාරේ. Adobe සමාගම කරන්නේ ওই ව්‍යාපාරේ. Macromedia කරන්නේ ওই ව්‍යාපාරේ. ඒතර එයාලගේ product එකට එයාලට නීතියානුකූල අයිතියක් තියෙනවා. ඒක තව කෙනෙකුට කොපි කරන්න දෙන්නේ නැහැ. එයාලා මහන්සියලා හොයාගත්ත තාක්ෂණයේ පිටට දෙන්නේ නැහැ. කෝඩ් එක දෙන්නේ නැහැ, සෝස් කෝඩ් එක දෙන්නේ නැහැ කාටවත්. තාක්ෂණික රහස් තියෙනවා. ඒගොල්ලෝ සල්ලි වලට software එක විකුණනවා. ඒතර software එක සල්ලි වලට ගන්න කෙනාට software license එක මිලදී ගන්න ඕනේ. ඒතර MS Office පාවිච්චි කරන්න නම් MS Office license එක මිලදී ගන්න. license එක මිලදී ගන්නවා කියලා කියන්නේ software එක ඔයා සල්ලි දීලා ගත්තා කියන එක නෙමෙයි. software එක අයිති Microsoft සමාගමට. ඔයා ඒක භාවිතා කරන්න අයිතියක් ගත්ත, අවසරයක් ගත්ත යම් period එකකට. ඒක තමයි අපි කියන්නේ software license, මෘදුකාංග බලපත්‍රය කියලා. ඒතරේ මුදුගාංග බලපත්‍රයේ දෙන කොන්දේසි ටිකක් වාට මේක වෙනස් කරන්න බෑ, මේක ටෙක්නොලොජි එක අධ්‍යයනය කරන්න බෑ, හැක් කරන්න බෑ. ඔයා පාවිච්චි කරන්න විතරයි පුළුවන් දුන්න විදියට. ඒ software එක. ඒතර Microsoft, Adobe, Apple මේ හැම එකක් මේ විදියට යම් නීතිමය පසුබිමක් මත ඔය software එක install කරද්දී දෙන්නේ license agreement කියලා එකක් accept කරන්න. අන්න එතනින් එන්නේ අපි ඒක කියවන්නේ නැහනේ. end users license agreement කියලා එකක් එනවා නේද? ලොකු විස්තරයක් accept කියලා දුන්නාම විතරයි ඒක ඉස්සරහට එන. ඒකේ තියෙන කොන්දේසි දාලා ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්, කාටවත් කොපි කරන්න බෑ, විකුණන්න බෑ, පිටපත් කරලා විකුණන්න බෑ, ක්‍රැක් කරන්න බෑ. පැහැදිලිද? තාක්ෂණය අධ්‍යයනය කරන්න බෑ, තාක්ෂණික රහස් හොයාගන්න try කරන්න බෑ, වෙනස් කරන්න බෑ, වැඩි දියුණු කරන්න බෑ, features වෙනස් කරන්න බෑ, පාවිච්චි කරන්න පුළුවන්. තේරුණාද කියන්න බෑ? ඒතරේ කොන්දේසි ටිකට යද්දී අපි පාවිච්චි කරනවා. සල්ලි ගෙවලා නම් අපි පාවිච්චි කරනවා යම් පීරියඩ් එකකට. එතනින් පස්සේ ආයෙ පාවිච්චි කරන්න ඕන නම් ආයෙ ලයිසන් එක රිනිව් කරන්න ඕන. ආයෙ සල්ලි ගෙවන්න ඕන. සබ්ස්ක්‍රිප්ෂන් එකක් තියෙන. ඇන්ටි වෛරස් එකක් ඔරිජිනල් ගත්තොත් එහෙමයි. ඔය විදිහේ software වලට අපි කියන්නේ proprietary software. free and open source කියන සංකල්පය ලෝකෙට ගෙන්නේ රිචඩ් ස්ටෝල්මන්. රිචඩ් ස්ටෝල්මන් කියලා කෙනෙක් හිටියා. දැනටත් ඉන්නවා. එයා ඇමරිකාවේ MIT විශ්වවිද්‍යාලයේ රිසර්චර් කෙනෙක්, AI සම්බන්ධ පරීක්ෂකයෙක්. රිචඩ් ස්ටෝල්මන් පෙන්නන්න මේ රිචඩ් ස්ටෝල්මන්, ડોક્ટર රිචඩ් ස්ටෝල්මන්. මෙයා ලෝකේ ප්‍රසිද්ධම චරිතයක්. මෙයා ඇමරිකාවේ MIT විශ්වවිද්‍යාලය. මොකද MIT කියන්නේ? Massachusetts Institute of Technology. World ranking මුල් 10 තියෙන විශ්වවිද්‍යාලයක්. මේ රිචඩ් ස්ටෝල්මන් ගේනවා ලෝකෙට සංකල්පයක් මේ software කියන ඒවා නොමිලේ දෙන්න හදන්න ඕන කියලා. සල්ලි වලට විකුණන කෙනෙක් විකුණ ගත්ත දෙන්නේ. හරිද? හැබැයි අපි software හදනවා. ඒක ඇතුලේ තාක්ෂණික රහස් නැහැ. source code එක ඕන කෙනෙකුට දෙනවා. ඕන කෙනෙකුට වැඩි දියුණු කර හැකි. ඕන කෙනෙකුට පාවිච්චි කර හැකි. ඕන කෙනෙකුට කොපි කර හැකි. හැබැයි නොමිලේ අනිත් අයට දෙන්න ඕන. ඕන කෙනෙකුට වැඩි දියුණු කරලා පිටපත් කරලා ඕන මගුලක් කරගත්ත හැකි. තේරුණාද? කොන්දේසි විරහිතයි. ඔය සංකල්පේ ලෝකෙට කියන්නේ ඔය free කියන එකේ අදහස නොමිලේ දෙනවා කියන එක නෙමෙයි. freedom කියන එක. freedom. දැන් අර විදිහේ software එකක් අපි සල්ලි දීලා ගත්තත් අපිට ඕන විදිහට පාවිච්චි කරන්න බෑනේ. මේකේ තියෙනවා freedom එකක්. freedom. නිදහසක්. මේ software එක හැදිච්ච. පිටපත් කිරීමේ නිදහස, වැඩි දියුණු කිරීමේ නිදහස, source code එක අධ්‍යයනය කිරීමේ නිදහස, තාක්ෂණය අධ්‍යයනය කිරීමේ නිදහස. පැහැදිලිද? ඔය ඔක්කොම තියෙනවා. ඔය සංකල්පය වලින්ම රිචඩ් ස්ටෝල්මන් කියනල්ලා ලෝකෙටම announcement එකක් කරනවා. ලෝකේ ඉන්න software engineersලා community එකක් විදිහට අපිත් එක්ක එකතු වෙන්න අපි අලුත් OS එකක් හදමු කියලා. එයා පටන් ගන්න project එකක් GNU කියලා. GNU කියලා.
GNU is not Unix මේ වචනේ තේරුම. GNU is not Unix. මෙන්න මේ G අකුරෙන් කියවෙන්නේ GNU කියන නමමයි. GNU is not Unix. ඉස්සර තියවා proprietary OS එකක් Unix කියලා. මෙන්න මේ Unix කියන OS එක ස්ටඩි කරලා free and open source මේ OS එක හදන්න GNU කියලා project එකක් පටන් ගන්නවා. ඔක තමයි Linux කියන එක බිහි වෙන්නේ. ඔය Linux වල kernel එක develop කරන Linux OS එකේ kernel එක develop කරන්නේ Linus Torvalds. එයා ෆින්ලන්ත ජාතික කෙනෙක්. Linus Torvalds. මෙයා තමයි ෆින්ලන්ත ජාතික software engineer කෙනෙක්. මෙයා තමයි Linux kernel එක develop කරන්නේ. ඒතර මුළු ලෝකෙම මේ ඉන්න software engineersලා universities ඔක්කොම එකතු වෙනවා මේ free and open source කියන community එකත් එක්ක. මේගොල්ලෝ office package එකක් free and open source ඔය open office package එක. ඒ වගේ ගොඩාක් දේවල් මෙයාලා develop කරනවා. ඕන කෙනෙකුට use කරන්න පුළුවන්. Linux කියන්නේ එතකොට වෙනම free and open source ගණයට ගැනෙන OS එකක්. તો Linux වල එක එක වර්ග නිර්මාණය වෙනවා මොනවද? Fedora තියෙනවා. Red Hat. CentOS ඔය වගේ එක එක flavors එනවා. ඒ ඉතින් අර Linux ඕන කෙනෙකුට අරගෙන source code එක වෙනස් කරලා වැඩි දියුණු කරන්න පුළුවන්. Android වගේ. Android Google එක හැදුවට අනිත් ඕන කෙනෙකුට ඒක customize කරලා දාගන්න පුළුවන්. තේරුණා? ඒතර Samsung phone එකේ Android එනවා. පැහැදිලි? එකම ආකිටෙක්චර් එක. එකම බේස් එක අපිට change කරලා ඉස්සරහට ගෙනියන්න පුළුවන් ඕන කෙනෙකුට වැඩි දියුණු කරලා. ඔය සංකල්පය ගේන්නේ free and open source කියන සංකල්පය ලෝකෙට ගේන්නේ රිචඩ් ස්ටෝල්මන්. මේවා දිග කතායි. ඉතින් මම මේ කියන්නේ කෙටියෙන් ඔයගලන්ට තේරුම් ගන්න. ඒතර ඔය වර්ග දෙකෙන් මොනවද හොඳ? එහෙම කියන්න බෑ ඉතින්. එහෙම කියන්න බෑ කියන හේතුව කියන්නද? දැන් ලෝකේ සල්ලි වලට විකුණන ඒවා තියෙන්නත් ඕන. නොමිලේ දෙන ඒවා තියෙන්නත් ඕන. කවුරු හරි කියනවා නෑ ඔක්කොම නොමිලේ දිය යුතුයි කියලා. එහෙම ඒවා පව. ඒතකොට quality products පවතින්නේ නැහැ එතකොට. දැන් මෙහෙම හිතන්නකො සරල උදාහරණයක්. මෙතන ඉන්න හැමෝම ඉස්කෝලේකට යනවනේ ඉගෙන ගන්න. කීප දෙනෙක් ඇති පෞද්ගලික අයදුම් කරව. බහුතරයක් ඉස්කෝලේක ලියාපදිංචි වෙලා නිදහස් අධ්‍යාපනයෙන් උසස් පෙළට ඉස්කෝලේකින් ඉගෙන ගන්නව නේද? ඔව්. ඒතර ඉස්කෝලේ සුදුසුකම් තියෙන ගුරුවරයෙක් ඉන්නවනේ හැම විෂයටම. හැබැයි ඉස්කෝලේ ඉන්නව නම් IT උගන්වන්න ගුරුවරියක් හරි ගුරුවරයෙක් හරි එයා අනිවාර්යෙන් සුදුසුකම් සපුරපු කෙනෙක්. ඒක නිසා තමයි ගුරුපත්වීමක් දීලා තියෙන්නේ. එතකොට ගුරුපත්වීමක් දෙන්නේ A level පන්තියට වඩා වැඩි කාලයක් ඉස්කෝලේ ඉගෙන ගන්න ටයිම් නැද්ද? තියෙනවා. පොඩි ළමයි ප්‍රමාණයකට උගන්වන්න පහසුකම් නැද්ද? ඔය ළමයි ගොඩාක් පුරල උගන්වන්නේ නැහැ ටික දෙනෙක්. ඉන්ඩිවිජුවල් ඇටෙන්ෂන් එකක් දෙන්න බැරිද? ළමයි 10 15 20 25 ඉන්නේ නැහැ ඒක ඉස්කෝලේක පන්තියේ. 30 ඉන්නේ කියන්නේ උන් 30 ගැන බලන්න පුළුවන් ගුරුවරයා. හැබැයි දැන් එහෙම ඉස්කෝලේක නිදහස් අධ්‍යාපනයෙන් ඔයාලා ඉගෙන ගන්නකොට සල්ලි ගෙවලයක් හොයනවනේ ටියුෂන් පන්ති. ඇයි ඒ වගේ තමයි මේ කතාව. මේ Microsoft products හොඳ නැහැ. ඒවා සල්ලි ගෙවලා විකුණන්න හොඳ නැහැ කියලා කිව්වට මිනිස්සු වැළඳගෙන තියෙන වැඩි හරියක් Microsoft products, Apple products. Linux පාවිච්චි කරන නැතුව සම්බන්ධ බාන්න මෙතන Linux install කරලා පාවිච්චි කරන නැතුව සම්බන්ධ. එකෙක්වත් නැහැ. මොකක් හරි Linux distribution එකක් install කරලා හරි තියෙන උන් අතෝ සම්බන්ධ. එකෙක්වත් Linux දාපු එකෙක් නැහැ මැෂින් එකට. Windows තියෙද්දිවත් Linux install කරලා බලපු එකෙක් නැහැ. නෑනේ. Windows දාගෙන දුවනවා. Original Windows පාවිච්චි කරන නැතුව සම්බන්ධ original Windows තියෙන. සල්ලි ගෙවලා ගත්ත. crack කරලා නැහැ. ඒක දෙන්නෙක් ඉන්න original Windows තියෙන. අනිත් උන් යකෝ crack කරලා හරි හොරෙන් හරි පාවිච්චි කරන්නේ Windows නේ බා. නිකන් දෙන Linux දාගන්න නැහැ නේ. MS Office දාන්න නැතුව Open Office දාගෙන ඉන්නේ උන් අතෝ සම්බන්ධ. අනිත් උන් ඔක්කොම MS Office original license key එකත් එක දාගෙන ඉන්නේ නැතුව සම්බන්ධ. නෑ. crack කරලා තමයි දාන් ඉන්නේ. ඒ කියන්නේ free and open source වෙච්ච open office එක නොමිලේ දෙනකොට ඒක දාන්නේ නැතුව MS Office එක crack කරලා හරි අපි දාගෙන ඉන්නවා. ඇයි ඒ සල්ලි වලට දැන් ඉස්කෝලේ නිදහස් අධ්‍යාපනයේ තියෙද්දිත් බං සුදුසුකම්ලත් ගුරුවරයෙක් තියෙද්දිත් බං ඉඳිද්දිත් බං හරිද? ක්ලාස් එකට එනවනේ සල්ලි ගෙවලා. සල්ලි ගෙවන්න නැත්තම් අවංකව කතා කරලා ෆ්‍රී කාඩ් එකක් හරි ඉල්ලගෙන ක්ලාස් එනවනේ. ඉස්කෝලේ තියෙද්දි. ඇයි quality එකක් තියෙන හින්දා. ඒ නිසා කවදාවත් අපිට කියන්න බෑ සල්ලි වලට විකුණන products quality නෑ කියලා. අනිත් එකේ සල්ලි වලට විකුණන්න අයිතියකුත් තියෙනවා. Microsoft සමාගම මාර ලාභ ලබනවා වෙන්න පුළුවන්. හැබැයි උගේ අයිතිය, උගේ තාක්ෂණය, උගේ මහන්සිය software එකක් හදලා විකුණන්න. නිකන් පහළ වෙන්නේ නැහැ. Apple සමාගමට අයිතියක් තියෙනවා උන්ට හොඳ product එකක් විකුණන්න. ඔයාට අයිතිය තියෙනවා ඔයාට ඕනනම් free and open source products හදලා දෙන්න නොමිලේ. එහෙම නැත්නම් අයිතිය තියෙනවා සල්ලි අරන් කරන්න.